හායි කොහොමද ඔයාලට අදත් මගේ සබෝ ෆුඩ්ස් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ පැය භාගයක් වගේ පොඩි කාලෙකින් පැණි උණු කරන්නේ නැතුව මෙන්න මේ වගේ ලස්සනට කොණ්ඩ කැවුම් හදාගන්න විදිය. ඉතින් මම මේ කැවුම් ටික හදාගත්තේ අවුරුද්දට. වැඩත් එක්ක මට මේ වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වුණා. ඉතින් පරක්කු වෙලා හරි වීඩියෝ එක දාන්න ඕනේ කියලා හිතුණා. මොකද කවදා හරි ඔයාලට මේ කියලා දෙන ටිප්ස් වැදගත් වෙන්න පුළුවන් නිසා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පිටි අනාගත්තත් කැවුමේ හරියට කොණ්ඩේ ගන්න බැරි එක. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බැලුවොත් ආයි කවදාවත් ඔයාලට කොණ්ඩ කැවුම් හදාගන්න වරදින එකක් නෑ. ස්ටෙප් බයි ස්ටෙප් මම කියලා දෙනවා හරියටම කැවුමක කොණ්ඩේ ගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා රතු සීනි කිලෝ එකක්. මේකට සුදු සීනි ගන්න එපා, රතු සීනිව ගන්න. ඒකටම ලුණු කුඩු චුට්ටකුත් දාලා වතුර කෝප 4ක් මම දාගන්නවා. ඊට පස්සේ මේකට දාගන්නවා සූදුරු තේ හැඳි 2මාරකුයි, මාදුරු තේ හැඳි 2මාරකුයි. දාලා මේ සීනි ටික හොඳට දිය කරගන්න ඕන. ඒ වගේම ඔයාලට කියන්න ඕන මම අද මේ ගන්න ප්‍රමාණ වලින් කැවුම් 60ක් විතර හදාගත්තා. ඉතින් ඔයාලා පොඩි ප්‍රමාණයක් හදනවා නම් මම මේ ගනිපු දේවල් අඩු කරලා හදාගන්න. ඒ කියන්නේ ඔයාලා කැවුම් 30ක් වගේ හදනවා නම් මම මේ ගනිපු ප්‍රමාණ වලින් භාගයක් ගන්න. තව දෙයක් තමයි ඔයාලා හදන කැවුමේ සයිස් එක අනුව මේ ප්‍රමාණ අඩු වැඩි වෙන්න පුළුවන්. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ මම මේකට දාගන්නවා කිතුල් පැණි කෝප් එකමාරක්. ඔයාලට කිතුල් පැණි හොයාගන්න අමාරු නම් සීනි ටිකක් හොඳට කළුවට උණු කරගෙන නිවුණට පස්සේ කෝප් එකමාරක් මේකට දාගන්න. ඉතින් පොල් පැණි හරි කිතුල් පැණි හරි දාගන්න පුළුවන් නම් මේ කැවුම් අපිට ගොඩාක් සොෆ්ට් එකට වගේම රසට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අය පොඩ්ඩක්වත් සීනි නැතුව සම්පූර්ණයෙන්ම පොල් පැණි වලින් කිතුල් පැණි වලින් කැවුම් හදනවා. දැන් ඔන්න කිතුල් පැණි ටිකක් දාලා මම මේ පැණි එක හොඳට හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේකට දාගන්නවා කඩෙන් ගෙන ආපු තෙතහාල් පිටි කිලෝ එකක්. ඉතින් මේ තෙතහාල් පිටි ඕනම සුපර් මාකට් එකක ගන්න තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ගෙදර හාල් පෙගෙන්න දාලා කොටා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ හාල් පිටි එක පැණි එකත් එක්ක හොඳට දිය කරගන්න ඕන. මේ විදිහට හාල් පිටි ටික පොඩ්ඩක්වත් කැටි නැති වෙන්න දිය කරගත්තට පස්සේ මම මේකට දාගන්නවා පාන් පිටි කිලෝ එකක්. පාන් පිටි ටිකත් පොඩ්ඩක්වත් කැටි නැති වෙන්න හොඳට දිය කරගන්න ඕන. හැන්දෙන් මේ විදිහට කලවම් කරගත්තට පස්සේ මම මේකට තව වතුර කෝප්පයක් විතර දාලා අතින් හොඳට මේක අනා ගන්නවා. අත හොඳට හොදගෙන තමයි මේක කරගන්න ඕන. ඇත්තටම මේ මිශ්‍රණය අතින් අනනකොට තමයි පදම හරියටම හදාගන්න පුළුවන්. වතුර ටික ටික දාලා මෙන්න මේ වගේ පදමට මේක අනා ගන්න. මට සම්පූර්ණ වතුර කෝප්ප 5ක් ගියා මේක හදාගන්න. දැන් මෙන්න මේ වගේ පදමට මේක අනාගත්තට පස්සේ මම මේක පැය භාගයක් විතර වහලා පැත්තකින් තියාගන්නවා. ඔයාලට මේක පැය භාගයකට වඩා තියන්න පුළුවන් නම් මේ මිශ්‍රණය හොඳට පිපිලා කැවුම් ටික ගොඩාක් සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. මොකද මේ මිශ්‍රණය පිපෙන්න තමයි කැවුම් හොඳට හැදෙන්නේ. පිටි මිශ්‍රණය පිපෙනකල් අපි බලමු කැවුම් හදාගන්න අපිට මොනවද ඕන වෙන බඩු ටික කියලා. මුලින්ම මම ගත්තා ඉරටු 3ක්. මේ එක ඉරටුවක් කැවුමේ කොණ්ඩේ හදාගන්න. අනිත් ඉරටු දෙක මම ගත්තේ අපි පිටි මිශ්‍රණය වක් කරගන්න හැන්දේ වැඩිපුර බේරෙන පිටි මෙන්න මේ වගේ අයින් කරගන්න. නැත්නම් අර චූටි චූටි පිටි තෙල් තාච්චියට වැටිලා කළුවට කුඩු වගේ හැදෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකට පොඩි කෝප්පයක් ගන්න. හැන්දෙන් කෝප්පෙට දාගෙන කෝප්පෙන් කැවුම වක් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ තෙල් හැන්දක් ඕන වෙනවා. කැවුම වක් කරගන්න මම මේ වගේ බොකුටු හැන්දක් තමයි ගත්තේ. ඊළඟට අපේ ගෙදර කැවුම් හදනකොට දැන් අවුරුදු ගාණක් තිස්සේ මෙන්න මේ වගේ වලල්ලක් පාවිච්චි කරනවා. මේකෙන් ලස්සනට රවුමට කැවුම හදාගන්න පුළුවන්. ඉතින් මේක හදාගෙන තියෙන්නේ පරණ ටෝච් එකකින්. දැන් නම් මේ වගේ ටෝච් හොයාගන්න නැති නිසා ඔයාලට පුළුවන් මිල්ක් මීට් ටින් එකකින් හරි සැමන් ටින් එකකින් හරි මේ වගේ රවුමක් කපා ගන්න. දැන් ඔන්න මේ මිශ්‍රණය පැය භාගයකට පස්සේ තමයි මම ඔයාලට පෙන්නන්නේ. මේකෙන් ටිකක් මම දැන් වෙන භාජනයකට දාගන්නවා. දාලා මම මේකට දාගන්නවා හොඳටම නිවා ගනිපු තේ කහට. තේ කහට ටික ටික දාලා තමයි මම මේකේ පදම හදාගන්නේ. තේ කහට වලින් පුළුවන් පුළුන් වගේ සොෆ්ට් එකට කැවුම් හදාගන්න. ඒ වගේම කැවුම් වලට ලස්සන පාටක් ගන්න. සීනි නැතුව නිකන් තේ කහට තමයි මේකට ගන්න ඕන.
ඉතින් මේ වගේ සාම්ප්‍රදායික කෑම හදනකොට දැනගන්න ඕන පුංචි පුංචි රහස් මට කියලා දෙන්නේ මගේ අම්මා. ඉතින් එයාටත් ගොඩාක් පිං අපිට මේවා කියලා දෙනවට. තේ කහට ටික ටික දාලා මෙන්න මේ වගේ කැඩෙන්නේ නැතුව වැක්කිරෙන ගානට මේ පිටි මිශ්‍රණය හදා ගන්න ඕන. මේ වැක්කිරෙන විදිය බලාගත්තොත් මං හිතනවා ඔයාලට පදම වර්ධින එකක් නැහැ. දැන් අපි යමු කොහොමද හරියටම කැවුමක් හදන්නේ කියලා බලන්න. මම අද කැවුම් හදාගන්නේ භූමි තෙල් ලිපක. ඉතින් මම මේ වගේ පොඩි තාච්චයකට කැවුම් හදන වලල්ලක් දාලා මෙන්න මේ ගානට තෙල් දාගන්නවා. ඉතින් මේ වලල්ල නැතුව වුණත් ඔයාලට කැවුම් හදාගන්න පුළුවන්. ඊළඟට තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ තමයි අපි පිටි ටික වක් කරගන්න ඕන. ඒ වගේම තමයි ගින්දර ටිකක් වැඩියෙන් තියෙන්න ඕන කැවුම් හදනකොට. දැන් අපේ තෙල් ටික හොඳටම රත් වෙලා තියෙන්නේ. දැන් ඔන්න මෙන්න මේ විදියට පිටි මිශ්‍රණය තෙල් එකට ලංම කරලා හිමීට වක් කරගන්න. මුලින්ම ටිකක් වැඩිපුර වක් කරගෙන ඊට පස්සේ වක් කරන ප්‍රමාණය මේ විදියට ටික ටික අඩු කරලා හැඳ අයින් කරගන්න ඕන. ඊට පස්සේ තෙල් හැන්දෙන් කැවුමට තෙල් ගහනකොට මෙන්න මේ විදියට කැවුම පිපෙනවා. ඔන්න එතකොට ඔයාලට පුළුවන් කැවුමේ හරිමැදට ඉරටුව ගහලා මෙන්න මේ විදියට කැවුමේ කොණ්ඩේ හදාගන්න. එක අතකින් ඉරටුව කරකවන ගමන් අනිත් අතින් තෙල් දාගන්න. මේ විදියට තෙල් ගහනකොට කැවුමේ මැද ටිකත් හොඳට තැම්බෙනවා. ඉතින් එකක් දෙකක් හදලා අත හුරු වෙනකොට ඔයාලට මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති කැවුමේ යට කොටස ලස්සනට රන්වන් පාටට බෙදිලා තියෙනවා. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම අනිත් පැත්ත හරව ගන්න. කැවුමේ අනිත් පැත්තත් ටිකක් මෙහෙම බෙදලා මේක බා ගන්න තමයි තියෙන්නේ. මේ බලන්න අපි හදාගන්නපු කැවුම ගොඩාක් ලස්සනට තියෙනවා. අපි තව එකක් හදලා බලමු. මම හිතනවා මම මේ කියලා දීපු ස්ටෙප්ස් ටික හරියටම කරොත් ඔයාලට ආයේ කැවුමක කොණ්ඩේ ගන්න එක නම් වරදින එකක් නැහැ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම මේ විදියට හදාගන්නපු කොණ්ඩ කැවුම් ටික. බලන්න හරිම සොෆ්ට් එකට මේ කැවුම් තියෙනවා. ඉතින් මම මේ කියපු විදියටම හදලා බලන්න හරිම ලේසියෙන් ලස්සනට ඔයාලට කොණ්ඩ කැවුම් හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඕනම උත්සවයකට ටක් ගාලා මේ වගේ කැවුම් හදාගන්න පුළුවන්. ආයේ ගිනි ගණන් දීලා කඩෙන් ගන්න ඕනේ නැහැ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් වැදගත් රසවත් වීඩියෝ බලන්න මගේ channel එකට subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු. අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.